දසලක්ෂයකට ආසන්න ජනතාවගේ බඩ කට පුරවනවා. අපි පටන් ගත්තේ කාම්බෝජයේ වයම පැත්තේ තායි දේශ සීමාවෙන්. දැන් ඉන්නේ නැගෙනහිර. අපි දැන් ගමන් කරන්නේ වියට්නාමයේ දෙසට. මෙතන ඉඳන් දේශ සීමාවට කිලෝමීටර් 200ක් විතර තියෙනවා. අපි ආපහු යන්නේ එළවලු ගොවිය පලිබෝධනාශක භාවිතා කරන හැටි බලන්න. අපි මීට කලින් දැකපු විදිහට මේ අය ගෝව වලට හා වී වගාවට බෙහෙත් විදින්නේ පහතට. වගාව තුල ඇවිදින ගම. ඉතින් ඉනෙන් පහළ සමේ මේවා තවරෙනවා. කාන්දු වෙන ඒවා අත දිගේ බේරෙනවා. ඒ වගේම පිට දිගේ බේරෙනවා. බෝංචි වගාවට විදිනකොට උඩට අල්ලනවා. එතකොට හුලං හමනකොට පලිබෝධනාශක මීදුම් වලාවක් වගේ ඇවිත් කෙලින්ම ඔහුගේ ඇඟ වසා ගන්නවා. තමන් මෑතකදී දරුණු ලෙස විෂ බීමකට ලක්වුණු හැටි මේ ගොවියා මතක් කරනවා. මම එළවලු කුටුවේ ඉන්නකොට දාඩිය තානම දැනුණා. මට ඇවිද ගන්න බැරිව කියා. ගෙදර ගිය ගමන්ම වමන දාන්න ගත්තා. මම ඉක්මනටම බෙහෙත් ගන්න දොස්තර ගෙදරට ගියා. මට පලිබෝධනාශක යොදන්න වෙනවා. මට වෙන විසඳුමක් නැහැ. මම ගොවියෙක්. ගොවිතැන ඇර මට වෙන කරන්න රස්සාවකුත් නැහනේ. මේ පෙච් ගොවි ක්ෂේත්‍ර පාසලට එන ගොවියන්ගෙන් එක් අයෙක්. මේ පාඩම් සකස් කළ තියෙන්නේ වඩාත් විෂ සහිත පලිබෝධනාශක වලින් ඇතිවෙන රෝග හඳුනා ගැනීමට හා ඒවායේ භාවිතය අවම කර ගැනීමටයි. මේ අය කියන්නේ Taman මීට පෙර රෝගී වී ඇති බවයි. ගොවීන් භාවිත කරන දේවල් ගැන ඕනම සමීක්ෂණයක් කළා. එහිදී හෙළි වුණේ ඒවා තායිලන්තයේ හා වියට්නාමයේ සිට එක වගේම ගලා එන බවයි. පලිබෝධනාශක ක්‍රියාකාරී ජාලය වඩාත් දුක් වෙන්නේ මේ බොහොමයකට හරියට ලේබල් නොතිබීම ගැනයි. මේ දවටන මුද්‍රණය කරලා තියෙන්නේ තායිලන්ත හෝ වියට්නාම් භාෂාවලින්. එහෙම නැතුව කාම්බෝජියානුවන්ගේ කියම භාෂාවෙන් නෙවෙයි. ඒ නිසා මේ ගොවීන් කියවන්න දැනගෙන හිටියත් වැඩක් නැහැ. හේතුව මේ භාෂාවල් මේ අය දන්නේ නැහැ. මේ දවටන ඔවුන්ගේ භාෂාවෙන් නොතිබීම ඉතා හානිකර තත්ත්වයක්. කාම්බෝජී ගොවීන්ට මේ පලිබෝධනාශකවල අනතුරු ගැන දැනුමක් නැහැ. ඒ නිසා ඔවුන් ඒවා භාවිතා කරන විදිහත් අන්තිම අනතුරුදායකයි. ඔබ දන්නවද? ඒවා ගෙදර තබාගෙන ඉන්නේ එක්ක නිදන කාමරේ නැත්නම් කෑම කන තැන. ගොවි පුහුණු කරුවෙකු වන සොක්කීස් මේ යන්නේ ගොවියන් පලිබෝධනාශක තබාගෙන ඉන්න ආකාරය පරීක්ෂා කරන්න. මේ හිංගි නිවස. මේ DDT තබාගෙන ඉන්නේ නිදන කාමරේ. හාල් සහ බේත් ශාක මල තබා තියෙන්නේ එතනමයි. මේ බෙහෙත් පිටින ටැංකිය තබා ඇතෙත් ළමයින්ට ගන්න පුළුවන් උසකින්. අපි මේ ගමනේදී නියැදි ලෙස තැන් ගණනාවකටම ගිහින් බලාගත්තා. සිඩක් කියන්නේ කාම්බෝජයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කටයුතු කරන මුල්ම සමහර විට එකම රාජ්‍ය නොවන සංවිධානය. මේ පලිබෝධනාශක ප්‍රශ්නය ගැන විවිධ සමීක්ෂණ පුහුණු කිරීම හා උපදේශක සේවාවන් රසක් කරලා තිබෙනවා. මේ අයගේ අත්දැකීම් වල උදව්වෙන් අපිට පෙන්වන දේවල් හරිද කියලා දැනගන්න පුළුවන් වෙයි. සමහර විට අපිට කාම්බෝජයේ මේ ප්‍රශ්නය ගැන තවත් සැබෑ තොරතුරු දැනගන්නත් පුළුවන් වෙයි. මේ ඉන්නේ සිඩක් සංවිධානයේ විශේෂඥයෙකු වන ආචාර්ය කොමන් සහ මේ ගැන ක්‍රියාශීලී වන ගොවියෙක්. කලින් කන්නැස්සිමේ දුර්වලත්වය මේ තරම් දැඩි ප්‍රශ්නයක් වුණේ නැහැ. දොස්තර හමු වුණාම ඔහුට එන්නත් තට්ටම්ලා. ඒ නිසා දැන් තරමක් අඩුයි. චෙන් ලෙන්ග්ට රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා. සමී කැසීම, එකතැන ඉඳගෙන සිටීම අපහසු වීම, නිින්ද නොයාම, කල්පනාව නැතිකම. මේවා දිගු කාලයක් පලිබෝධනාශක වලට නිරාවරණය වීම නිසා ඇතිවුණු ආබාධ. ඔබ මේ කාර්ය සිඩක් සංවිධානය සමග ඉතා උමනාවෙන් ගොවින් රසක් සමගම කරනවා. මොනවද හොයාගෙන තියෙන්නේ? අපිට හමු වුණු ගොවීන් 3 දෙනෙකුට එක්කෙනෙක් විෂ වීමට ලක් වුණු අයෙක්. සමහර විට අපි ඒ අයගේ ඡායාරූප ගන්නවා. මේ පලිබෝධනාශක විෂ වුණු අවස්ථාවක්. බලන්න අධ්‍යා මේ පලිබෝධනාශක තැවරීම නිසා ඇතිවුණු රෝග. රතු වෙලා ඉදිමිලා තදබල සමේ රෝග. මේක බලන්න. මේ මෙයා කුඹුරේ තිබුණු වතුර බීලා. මේ වගේ දේ හුඟක් දකිනවා. මේක විස සුප් එකක් බීවා වගේ කෙලින්ම උගුරු දිගේ යනවා. බඩේ දැවිල්ල මෙහි තද ප්‍රශ්නයක්. මේක කාම්බෝජයේ බරපතල ප්‍රශ්නයක්.
මම මෙහිදී දැකපු දේවල් වලින් හරියට කම්පා වුණා. මම කවදාවත් කිසිම රටකදී මේ වගේ අන්තරාකාරී විදිහට මේ වගේ භයානක පලිබෝධනාශක භාවිතා කරනවා දැකලා නැහැ. ගොවිතැන් වලදී මේ වගේ සාමාන්‍ය විෂවීමේ අවස්ථාවන් මේ තරම් විශාල සංඛ්‍යාවක් මම කවදාවත් අහලා නැහැ. නමුත් මේ තත්ත්වය මුළු අග්නිතික ආසියාව පුරාම තදින්ම පැතිරිලා කියලා මට හිතෙනවා. ඉන්දුනීසියාවේදී අපි ගණන් බලපු විදිහට වසරක් තුල ඕනෑම වෙලාවක ගොවීන්ගෙන් 9% රෝගී වෙන්න පුළුවන්. ජාවා වල සමීක්ෂණයේදී පෙනී ගියේ පලිපෝතනාශක කිසින අයගෙන් 20%කට ඒවා විෂ වීමෙන් ඇතිවන රෝග ලක්ෂණ 3ක්වත් තිබෙන බවයි. මට ලොකුම දුක කාම්බෝජයේ මේ තත්ත්වය සැලකිල්ලට නොගැනීමයි. මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි තර්ජන වලට ලක් වෙලා ප්‍රතිකාර කළ නොහැකි තත්ත්වයේ මැලේරියාව, සුව කළ නොහැකි ක්ෂය රෝගය, උණ සන්නිපාතය ඉතා පුළුල්ව පැතිරිලා මේ කලාපයේ ඉහළම ඒඩ්ස් රෝගකාරක තත්ත්වයටත් මුහුණ දෙන්න වෙලා. නමුත් රටේ ජීවනාලිය වූ ගොවීන්ගේ සෞඛ්‍යය වගේම පලිපෝතනාශක විෂවීමත් ගැන ඇති අවධානය ඉතා අඩුයි. මට හිතෙන විදිහට පලිබෝධනාශක අනතුරක් නැතිව භාවිතා කරන්න පුළුවන් යයි කීම ලොකු බොරුවක්. කුඹුරේ වැඩ කරන විට නම් කවදාවත් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙන්න බෑ. එහෙම ආරක්ෂා වෙන්න නම් අභ්‍යවකාශගාමියෙකුගේ ඇඳුමක් අඳින්න වෙයි. ඒක කොහොම කරන්නද? In the field. He would have to wear a spacesuit, and that's impossible here. We're in the large market. අපි මේ යන්නේ පොම්පෙන් වලට නැගෙනහිරින් ඇති විශාල පොලකට. This market පොම්පෙන් නගරයට එළවලු සපයන ගොවීන්ට හැම පලිබෝධනාශකයක්ම විකුණන්නේ මෙතනින්. මේ අපි යන විෂ හොර පාරේ අන්තිම නැවතුම. බලමු මොනවා අහුවේද කියලා. Let's see what we can find. Okay, we're here deep හරි. inside the market. අපි පොළ ඇතුළටම This ඇවිත්. whole corner of three මේ ලොකු කඩ තුනේම large පොළොවේ ඉඳන් වහලට stalls. යනකම් පලිබෝධනාශක පුරවල. We'll pick one. අපි එකක් අරගෙන ඒකේ විස්තර වඩා හොඳට බලමු. This මේ will give රාක්ක you පුරවල තියෙන idea හැටි of the දකිනකොට shelf මේවා space. විකිනෙන තරම ඔබට තේරුම් ගන්න පුළුවන්. බේර් නිෂ්පාදන, මේ ඇමරිකන් සයිනමයිට්, මෙවින් ෆෝස්, තවත් එක කාණ්ඩ එකක්. Another 1A. සමාගම් කියන විදියට ප්‍රශ්න ඇති වෙන්නේ ව්‍යාජ ඒවා වලින්. බැලූ බැලමට නියම ඒව වගේ පේන හොර එකක් අපි දැකපු මුල්ම අවස්ථාවයි මේ. This is clearly what looks to be පැහැදිලි. like a මට bio. පේන විදියට බේර්ලගේ බෝතල් අනුකරණය. ඒත් මුද්‍රාව වෙනස්. දවටනේ වෙනස්. වෙළඳ ලකුණත් ටිකක් වෙනස්. ඒ වුණාට හුඟක් සමානයි. මෙහෙම එකක් දැක්ක මුල්ම වතාව. All the ones we've seen in the අපි villages ගම්වලදී දැක්ක look like ඔක්කොම this coming මේ out of වගේ crates හොර ඒවා. with the මේවා bottom. එන්නේ බේර් ලාංඡනය ගැසු This is පෙට්ටිවල. bad. The color is different. මේ ස්ටිකර් එක හරි නෑ. පාට වෙනස්. බේර් ලකුණ පවා වෙනස්. මේක කීයද? Okay. කාම්බෝජයේදී අපි ගිය හැම පොලකම වඩාත්ම ජනප්‍රිය නිෂ්පාදනය තමයි පොලිඩෝල්. With what we've විෂගලායන හොරපාරේදී මේ දක්වා අපි සොයා දැනගත් දේවල් අරගෙන අපි ආයෙත් බැංකොක් වලට යමු. එහෙදී අපි බේර් ඇතුළු නිෂ්පාදකයන්ට කතා කරමු. බලමු එයාට මොනවද කියන්න තියෙන්නේ කියලා.